මට බැහැ කියන සෙල්ෆ් ටෝක් එක ඒ කියන නෙගටිව් මයින්ඩ් එක රිමූව් කරන්න. ඔයාට පුළුවන්. පොඩි පොඩි රිසල්ට්ස් දාන්න නෙවෙයි ලොකු ටාගට්ස් තියාගන්න. ඒ කියලා අවදානමක් ගන්න එපා තමන්ට කරන්න බැරි දේවල් මවාගෙන. පොඩියට පටන් අරන් ලොකු අවසානයක් දෙන්න. හායි ළමයි. මාසයක් වගේ කෙටි කාලයකින් ඒ 9ක් වගේ ලොකු රිසල්ට් එකකට යන්න ඔයාලත් කැමතියි නේද? එහෙනම් අද වීඩියෝ එක ඔයාට. මේක බලන ඔයාලා ගොඩක් අයගේ හිතවල තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි මාසයක් වගේ කෙටි කාලයකින් කොහොමද ඒ 9 වගේ ලොකු රිසල්ට් එකකට අපි යන්නේ? ඇත්තට මේක කරන්න පුළුවන් වැඩක්ද? ඔව්, ඇත්තටම කරන්න පුළුවන්. මාසයක් කියන්නේ කෙටි කාලයක් වුණාට අපි කරන දේවල් එක්ක අපි අර්ථවත් ඒ මාසෙ ගත කළොත් අපිට පුළුවන් මේකෙන් ලොකු ගේමක් ගහන්න. මම අද ඔයාලට කියලා දෙනවා සිම්පල් ට්‍රික්ස් ටිකකින් කොහොමද අපි අපේ රිසල්ට් එක අප් කරගන්නේ කියලා. එහෙනම් වැඩි කතා කරන්නේ නැතුව අපි වීඩියෝ එකට යමු. මුලින්ම තේරුම් ගන්නවා දැන් ඉන්න සිටුේෂන් එක. දැන් ඔයා ඉන්න ඇත්ත සිටුේෂන් එක තේරුම් ගන්න ඕන. ඔයා දැන් ඒ නමේ දැනටමත් ඉන්නවනම් ඔයාට පුළුවන් ඇත්තටම ඔයාට ඒ සතුට විඳින්න. ඒ වගේමයි ඔයා W9ක් වගේ රිසල්ට් එක ඉන්නවනම් ඔයාට පුළුවන් ඔයා දැන් ඉන්නේ ගොඩාක් දුර්වල, ගොඩාක් ලෝ රේන්ජ් එකක ඉන්නේ කියලා ඔයාට පුළුවන් ඔයාගෙන අවබෝධයක් ගන්න. A B C S කියන කම්බිනේෂන් රිසල්ට් එකක ඔයා ඉන්නවනම් ඔයාට පුළුවන් ඉස්සරහට ඔයාගේ මේ මාසය ඇතුළත ඔයා හොඳටම වැඩ කරලා ඔයා දැන් ඉන්න රිසල්ට් එකකින් ලොකු පියවරක් ඉස්සරහට තියන්න පුළුවන්. හැබැයි මේ ඔක්කොම කරන්න පුළුවන් තමන්ට අවංක වෙලා පළවෙනි ස්ටෙප් එක වෙන සිටුේෂන් ඇනලයිස් එක හරියට කළොත්. ඒ නිසා තමන්ගේ රිසල්ට් එක තමන් දැන් ඉන්න කන්ඩිෂන් එක මොකක්ද කියලා මුලින්ම ඒක අවංකව ඒ ගැන තේරුමක් ඇතුව ඇනලයිස් එකක් කරගන්න. දැන් ඔයා කරන්න ඕනි ඔයාගේ සබ්ජෙක්ට්ස් ටිකට සබ්ජෙක්ට් 9ට අදාළව නෝට්ස් ටිකයි පාස් පේපර්ස් ටිකයි රෙඩි කරගන්නවා. එතකොට පාස් පේපර්ස් කරන්න අවශ්‍ය රෆ් ෂීට්ස් ඔයා හොයාගන්න ඕන. ඒක ෆුල් ස්ටෙප් වෙන්න පුළුවන්. Tamanට පහසු විදිහක් කොහොමhari හොයාගන්න ඕනි. normally අපිට පැය 7ක් 8ක් 9ක් වගේ කාලයක් නිදා ගන්න වෙන් කරන්න කියලා කිව්වට මේ මාසයක කාලය ඇතුළත අපිට එහෙම පැය 7 8 9ක් නිදාගෙන ඔයාගේ W9 ඉඳගෙන ඉන්න ඒ 9ට එන්න බෑ. ඒක කරන්න බෑ. ඒ නිසා ඔයාගේ full focus එක මේකට දෙන්න නම් ඔයාගේ නිින්දත් අපි මේ වෙනුවෙන් කැප කරන්න වෙනවා. එතකොට පැය 7 8 9 නිදා ගන්න නැතුව නිින්ද පැය ගානකට පැය 5කට වගේ සීමා කරන්න පුළුවන් නම් මේ කාලෙදි ගොඩක් හොඳයි. ඒ කියලා 24 hours වැඩ කරන්නත් බෑ අපිට. මොකද මයින්ඩ් එකට අපේ බ්‍රේන් එකට නිින්ද කියන දේ ඕනේ ඇත්තටම. ඒ වැඩ කරන කාල අතරදී 30 minutes break එකක් අරගෙන ඔයාගේ වැඩ කරගෙන යන්න. වැඩ කරන එක ගැන අපි ඊළඟට කතා කරමු. එක දවසක් ගැන කතා කරනකොට ඒ දවසේදී මේන් සබ්ජෙක්ට් 3ක් සහ බාස්කට් සබ්ජෙක්ට් 2ක් අපි ටාගට් එකක් විදිහට තියාගන්නවා. මේන් සබ්ජෙක්ට් 3ේදී එක සබ්ජෙක්ට් එකකට පැය 2කුත් බාස්කට් සබ්ජෙක්ට් 2ේදී අපි එක සබ්ජෙක්ට් එකකට පැය එකමාරක් වගේ කාලයකුත් වෙන් කරගන්නවා. අද බැරි වෙන සබ්ජෙක්ට්ස් ටික හෙට තමයි අපි කරන්න දාගන්නේ. එතකොට මේකෙදි අපි කරන්නේ only theory විතරක් නෙවෙයි, theory with past papers තමයි මේකෙදි යන්නේ. මොකද අපිට theory ඔක්කොම cover කරලා ඉවරලා past papers කරන්න time එකක් නැහැ. past papers විතරක් කරලා theory පාඩම් කරන්න time එකකුත් නැහැ. ඒක කරන්නත් බෑ. ඒ නිසා අපි මේකෙදි කරන්නේ theory with past paper කියන theory එක අපි පාවිච්චි කරනවා. එතකොට මේකෙදි අපි මම කියන්නේ මුලින්ම past papers ටික ready කරගන්න, කොළ ටිකක් ලෑස්ති කරගන්න කියලා. එතකොට අපි ඕක පාවිච්චි කරන අවස්ථාව තමයි මේක. ඔයාලට ලේටස්ට්ම දැන් තිබිලා තියෙන එක්සෑම් එක තමයි 2024-25 එක්සෑම් එක. එතකොට ඒ එක්සෑම් එකට අදාළව පාස් පේපර්ස් ටික දැන් ඔයාලා ඔක්කොම ගාව දැන් තියෙනවා ඇති කියලා හිතනවා. මොකද ලේටස්ට් මේක අපි හැමෝම ගාව තියෙනවා. එතකොට ඒ එක්සෑම් පේපර්ස් ටික හොයාගෙන එක්සෑම් ඩිපාර්ට්මන්ට් එකෙන්ම දාපු මාකින් ස්කීම් ටිකක් තියෙනවා. ඒ ටිකත් හොයාගෙන ඔයාලා ලෑස්ති වෙන්න ඕනි. පුළුවන් නම් කියන්නේ අනිවාර්යයෙන්ම හොයාගන්නවා නම් හොඳයි. ඔයාලගේ ලේටස්ට්ම එක්සෑම් තිබිච්ච එකේ ඉඳන් මෙහාට තියෙන අවුරුදු 10ක පාස් පේපර්ස් එක සබ්ජෙක්ට් එකකට අදාළව හොයාගෙන
ඒ ටික විතරක් ඔයාලා කරලා ගියත් තියරි බල ඒ සබ්ජෙක්ට් එකට අදාළව තියරි බල පාස් පේපර්ස් ටික විතරක් කරලා ගියත් ඔයාලට ඔය රිසල්ට් එක අනිවාර්යෙන්ම ගන්න පුළුවන්. ඒක කරපු මිනිස්සෙක් විදිහට මමත් ඔයාලට ඇඩ්වයිස් එක දෙන්නේ. අනිවාර්යෙන් පාස් පේපර්ස් වලින් ගොඩ යන්න පුළුවන්. ඒ නිසා මේ මාසේ පාස් පේපර්ස්ම ඔයාලා ෆලෝ කරන්න. පාස් පේපර්ස් වලින් ලොකු ගේමක් ඔයාලට ගහන්න පුළුවන්. ඒ නිසා ඒකෙන් ලොකු ගේමක් ගහමු අපි. ඉස්සරහටත් පාස් පේපර්ස් කොහොමද කරන්න කියන එක ගැන වීඩියෝ එකක් අරගෙන එනවා. සබ්ජෙක්ට් වයිස් පාස් පේපර්ස් කරන්නේ කොහොමද කියලා අපි ඔයාලට ඉස්සරහට ගේනවා. එතකොට ලේටස්ට්ම අවුරුද්දේ ඉඳන් ඉස්සරහට මෙහාට තිබිච්ච අවුරුදු වලට අදාළ පාස් පේපර්ස් ඉක්මනටම අපි ඔයාලට අරගෙන එනවා. ටිකටම රැඳිලා ඉන්න channel එකේ විශේෂ පණිවිඩයක් තියෙනවා ඔයාලට කියන්න. එක්සෑම් එකට මාසයක් වගේ තියෙන්නේ කියලා කිව්වා මුලින්ම. එතකොට මේ මාසෙදී ඔයාලා කොහොමද ඔයාලගේ රූට් එක පවත්වාගෙන යන්නේ කියන එකත් එක්කම ඔයාලව මාසයක්ම ගයිඩ් කරන්න අපි ෆ්‍රී පටන් ගන්නවා WhatsApp channel එකක්. ඒකෙදි ඒකට සම්බන්ධ වෙන්න කැමති අය නම්බර් එක දානවා, ඒකට මැසේජ් එකක් දාන්න. ඒක අපි ෆුල් ෆ්‍රී යන්නේ. ඔයාලා එක්සෑම් එකට යනකල්ම ඔයාලව ගයිඩ් කරන වැඩේ අපි කරනවා. කොහොමද ඔයාලගේ බ්‍රේන් එක ගානට ෆෝකස් කරලා තියාගන්නේ කොහොමද ඔයාලා මේකේ වැඩ කරන්න ඕන නිසා එක්සෑම් එක ලියන කාලේ කොහොමද වැඩ කරන්නේ, එක්සෑම් රිසල්ට්ස් ආවට පස්සේ කොහොමද වැඩ කරන්නේ, ඊට පස්සේ ඒ කාලේ අතරතුරේදී වැඩ කරන්නේ කොහොමද, ඔය ඔක්කොම දේවල් අපි ඔයාලට කියනවා. ඒ නිසා දිගටම අපිත් එක්ක රැඳිලා ඉන්න. channel එකේ link එක පහලින් දානවා. channel එකටත් join වෙලා ඉන්න හැමෝම. ඔයාලගේ එක්සෑම් එකට ඔයාලගේ ඇකඩමික්ස් වලට මේක මම මේ කරපු වීඩියෝ එක ඔයාලට හෙල්ප් එකක් වුණා නම් ඉතින් නංගිලා මල්ලිලා මේකට රිකමෙන්ට් එකක් දාලා තියන්න. මොනවාද තව ඇඩ් වෙන්න ඕන, මොනවාද ඔයාලට තව දැනගන්න ඕන, ඒ විස්තර තියෙනවා නම් දාලා තියන්න. රිප්ලයි වීඩියෝ එකක් ඉක්මනටම අරගෙන එන්නම්. තමන් ගැන විශ්වාසයෙන් වැඩ කරන්න තමන්ට අනිවාර්යෙන් පුළුවන්. අනිවාර්යෙන් දවසක දිනනවයි කියලා හිතලා වැඩ කරන්න. තමන් වෙනුවෙන් තමයි මේ දේවල් ඔක්කොම තමන් කරන්නේ. ඒ නිසා ඔයා වෙනුවෙන් ඔයා මේ දේ කරන්න ඕනි. මොකද මෙතනින් විවෘත වෙන ඔයාගේ ජීවිතේ ඔයා නොහිතන පැති ගොඩකට chances ඔයාට ඕපන් වෙනවා. ඒ නිසා ඔයාගේ ගේම ඔයා නිහඬව හරි ලස්සනට ඔයාගේ රෝල් එකේ ගිහින් ගමන ප්ලේ කරන්න. එච්චරයි. ජය වේවා හැමෝටම. හොඳට එක්සෑම් එක ලියන්න නංගිලා මල්ලිලා. ඔයාලට ආශිර්වාදය අනිවාර්යෙන් තියෙනවා. එහෙනම් ජය වේවා.